ඉතා පුළුල් ගැඹුරු මාතෘකාව. රැකිරක්ෂා AI බාර ගන්නවා කියලා. ඕකට කියන්නේ AGI Artificial Generalized Intelligence. එයාගේම සිතුවිලි බිහි වෙනවන. ඒගුලන් කියන්නේ ඒ AGI එක නවත්තන්න බැහැ කියලා අපිට. මානවයා යට තියෙන තාක්ෂණයක් බවට පත් කරිය යුතුයි. මේ කාලේ බොහොම ජනප්‍රිය දෙයක් තමයි AI තාක්ෂණය ගැන. කෘත්‍රිම බුද්ධිය ගැන හැමෝම කතා කරනවා. ඔබ මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරය මොකක්ද? මිනිස්සු මේක අතරමං වෙයිද නැත්නම් මේක ටූල් එකක් විදිහට පාවිච්චි වෙයිද? කෘත්‍රිම බුද්ධිය ගැන කතා කරනකොට අත ගොඩක් කතා කරන්න පුළුවන්. ඉතා පුළුල් ගැඹුරු මාතෘකාවක්. ගොඩක් දෙනෙක් AI ගැන අද කතා කරන්නේ මේ ජෙනරටිව් AI ගැන. ඒ කියන්නේ ChatGPT ගැන තමයි. AI දශක ගානක් තිස්සේ තිබිලා තියෙනවා අපිට. අපි කාලුගුණය නැත්තම් වෛද්‍ය විද්‍යාව ගැන AI ගැන එච්චර කතාවක් නැහැ නේ. හැබැයි ඒ විෂය ධාරාවල AI තියෙනවා තිබිලත් තියෙනවා. ඇත්තට අපි අද මේ සාමාන්‍ය කතාවහට මේ 2022 පස්සේ ඉදිරිපත් කරපු ChatGPT එකකින්ද තමයි අපි දැන් ගොඩක් AI ගැන කතා කරන්නේ. අපේ ජීවිතවලට ඒක ඇතුළත් වෙලා තියෙන්නේ මේ ජෙනරටිව් AI බිහි වුණ හින්දා. එක්කෝ අපිට මොකක් කරේ පින්තූරයක් නිර්මාණය කරන්න, එහෙම නැත්නම් රචනයක් ලියන්න, එහෙම නැත්නම් ප්‍රශ්නයක් අහලා උත්තරයක් ගන්න, එහෙම නැත්නම් කෙටි වීඩියෝ එකක්, කෙටි ඔඩියෝ එකක් යම් දේවල් දැන් AI හරහා කරන්න පුළුවන් හැකියාවක් ලෝකයක් උදා වෙලා තියෙන හින්දා තමයි මම AI ගැන පුන ගොඩක් දෙනෙක් ප්‍රශ්නත් අහන්නේ, කතා කරන්නේ. ඒ ලෝකය තුල අපිට එච්චර සීග්‍රයෙන් වෙනස් වෙන හින්දා මේ අවුරුදු 4ක් තුල අපිට හිතුව නැති විදිහට තමයි ලෝකේ වෙනස් වෙලා තියෙන්නේ. මේ AI බද්ධ වෙලා රැකිරක්ෂා වෙනස් වෙලා තියෙනවා. අපි ලියන කියන බලන කතා කරන විදිහත් වෙනස් වෙලා තියෙනවා. යම්කිසි රටවලත් ලංකාවෙත් ගොවියෝ වගාවක් ගැන දැනුමක් ලබා ගන්න, එහෙම නැත්නම් ගවේෂණාත්මක ආර්ටිකල් එකක් ලියන ජර්නලිස්ට් කෙනෙකුට ඒ ගවේෂණාත්මක ප්‍රශ්න ඇසීමේ නැත්නම් ඒ ඩොකියුමන්ට් ගොනුවක් කොහොමද එයා අධ්‍යයනය කරන හැකියාව වෙනස් වෙලා තියෙනවා. හැම රැකිරක්ෂාවකටම අද ගුරුවරුන්ටත් වෛද්‍ය විද්‍යාවටත් දේශපාලනවරුන්ටත් ඇත්තට මේ හැම දෙයකටම ඒගොල්ලන්ගේ ජීවිතවලට මේ AI බලපාලා තියෙනවා. දැන් ඔතනින් සමහරක් කට්ටිය කියන්නේ රැකිරක්ෂා නැති වෙනවා කියලා. ඔකට ඉංග්‍රීසියෙන් කියන්නේ Universal Basic Income UBI කියලා. ඒකට හැමෝටම යම් කිසි විදිහකට ආර්ථිකමය වශයෙන් ආදායමක් ලබා දෙනවා කියලා තමයි, ඒ වගේ අනාගතයකට තමයි සමහරක් කට්ටිය කියන්නේ අපි යනවා කියලා. මන්ද කිව්වොත් ඒගොල්ලන් කියන්නේ රැකිරක්ෂා AI බාර ගන්නවා කියලා. accountants-ලා මේ විගණන කරන කට්ටියයි ගුරුවරුන් උයි හැම lawyers-ලායි හැම එකක්ම AI වලට කරන්න පුළුවන් හින්දා ඒ වගේ ඒක නුදුන අනාගතයක මේ අවුරුදු 100කින් විතර නෙවෙයි කියන්නේ, මේක අවුරුදු 5කින් නැත්නම් 10කින් නැත්නම් වැඩිමුණොත් 15කින් ඒගොල්ලන් කියන්නේ ඒ අනාගතය ආවොත් රැකිරක්ෂා කිරීමේ හැකියාව නැති වෙන හින්දා මිනිස්සු මොනවද කරන්නේ? අපිට කාලය වේලාව ඉතුරු වෙන හින්දා ඒගොල්ලන් කියන්නේ අපිට UBI එකක්, අපිට යම්කිසි දල ආදායමයක් දීලා අපිට ඕනම දෙයක් කරන්න අනාගතයක් උදව් වෙයි කියලා. ඒක තමයි සරල වශයෙන් එක උපකල්පනයක්, දිශානතියක්. අනිත් පැත්තට ගොඩක් දෙනෙක් කියන්නේ මේ AI වලට ඔකට කියන්නේ AGI Artificial Generalized Intelligence. ඒ කියන්නේ අද AI කියන්නේ එච්චර බුද්ධියක් නැහැ. ඔය ChatGPT වලින් ඔයගොල්ලන් හොඳටම දන්නවා ඇත්තට යම්කිසි ගැඹුරු ප්‍රශ්නයක් ලංකාවේ සන්දර්භය ගැන, එහෙම නැත්නම් අපි දන්න හොඳ දෙයක් මේ ගැන ඇහුවොත් එයාට අවබෝධයක් නැත්තම් ඒක ගැන එයා උපකල්පනය කළ මොකක් හරි පචයක් එයා ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ පුළුල් බුද්ධියක් නැහැ. පුළුල් බුද්ධියක්. එක් විෂය ධාරාවලට ඒ කියන්නේ PhD එකට වැඩිය බුද්ධියක් දැන් තියෙන්න පුළුවන්. පුළුල් බුද්ධියක් නැහැ. AGI කියන්නේ පුළුල් බුද්ධියක්. සමහරක් කට්ටිය කියන්නේ අවුරුදු 5කින් නැත්නම් 10කින් AGI බිහි වුණොත්, ඒ කියන්නේ මේ අපි කියන මේ කෘත්‍රිම බුද්ධියට පුළුල් බුද්ධියක් එයාගේම සිතුවිලි බිහි වෙනවනම්, එයාටම අවශ්‍ය වෙන විදිහට ලෝකේ හසුරවන්න එයාටම බුද්ධියකුයි
ක්‍රමවේදක් තියෙනවා නම් උදාහරණයක් හැටියට AI පද්ධති අපේ යුදකරණයටත් ආණ්ඩුකරණයටත් සමාජයේ තියෙන සිස්ටම්ස් වලටත් ඒ කියන්නේ එයාලයින් නැව් ට්‍රැෆික් ලයිට්ස් බැංකු හොස්පිටල් ඒ පද්ධති වලට බද්ධ වෙලා තියෙන අනාගතයක AGI බිහි වුණොත් ඒගොල්ලන් කියන්නේ ඒ AGI එක නවත්තන්න බෑ කියලා අපිට. ඒ කියන්නේ අර හොලිවුඩ් වල ටර්මිනේටර් ෆිල්ම් එකක් වගේ ඉඩ ප්‍රස්තාවක් තියෙනවා තමයි ඒගොල්ලන් කියන්නේ. මේක විද්‍යා ප්‍රබන්ධයක් නෙමෙයි කියලා තමයි ඒගොල්ලන් කියන්නේ. මේක ඇත්තටම උදව් විය හැකි අනාගතයක් බිහි වෙයි කියලා තමයි ඒගොල්ලන් කියන්නේ. කරුණා කරලා මේ AI ඩිවලොප්මන්ට් එක පොඩ්ඩක් වග බලා ගන්න ඕනේ කියලා මානව අයිතිවාසිකම් වලට පදනම් වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදයට පදනම් වෙච්ච මානවයාට පදනම් වෙච්ච මානවයා යට තියෙන තාක්ෂණයක් බවට පත් කරිය යුතුයි කියලා. එහෙම නැත්නම් ඒගොල්ලන් කියන්නේ මේක දෙයියෙක් බවට පත් වෙන්න ඉඩ ප්‍රස්තාවක් තියෙනවා. අලියෙක්ට කූඹියෙක්ගේ ජීවිතය ගැන එච්චර අවශ්‍යතාවයක් නැති නෑ වගේම තමයි ඒගොල්ලන් කියන්නේ මේ AI අලියෙක් බවට පත් වුණොත් අපි එදා කූඹි බවට පත් වෙනවා කියලා සරල වශයෙන්. දැන් ඔය කණ්ඩායම් දෙක අතර අපි කොහොමද ජීවිතේ උද්ගරින් කරගෙන යන්නේ? මගේ මං ගිහිලා කරන දේ තමයි ඇත්තට ගුරුවරුන්ට මාධ්‍යකරුවන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න ඒගොල්ලන්ට දිස්ත්‍රික් මේ සෙක්‍රටරියට් වල කච්චේරි වල ඉන්න ඒගොල්ලන්ට ගවර්න්මන්ට් මිනිස්ට්‍රි වල නැත්නම් දෙපාර්තමේන්තු වල ඉන්න ඒගොල්ලන්ට කම්පැනි වල ඒගොල්ලන්ට ගවේෂණාත්මක දේවල් කරන ඒගොල්ලන්ට මං ගිහලා හැමදෙස්සම කියන්නේ මෘතුකාංග තියෙනවා ප්ලැට්ෆෝම්ස් තියෙනවා ඇප්ස් තියෙනවා මීට අවුරුදු 4කට නොතිබුණු දේවල් අද අපිට කරන්න පුළුවන් ඒවත් සම්බන්ධයෙන්. ඒවා අපිට ප්‍රයෝජනවත් වෙනවා අපේ ජීවිතවලට මේ ප්‍රායෝගික වශයෙන් ප්‍රයෝජනවත් වෙන තියෙන දේවල් ඒව ගැන හදාරලා අපිට කොහොමද ඒව හසුරුවලා අපි කරන දෙයක් ශක්තිමත් කරන්න හැකියාවක් දැන් අපිට ලබා දෙලා ඕනම එක්කෙනෙකුට ඕනම රැකියාවක් කරත් ඕනම තැනක හිටියත් සරල උදාහරණයක් දෙන්න. රයිට් දැන් ප්ලැට්ෆෝම් එකක් තියෙනවා අපිට ගිහිලා ඕනම භාෂාවකින් ඕනම දෙයක් අප්ලෝඩ් කරාන් පස්සේ ඒක PDF එකක් වෙන්න පුළුවන් ඩොකියුමන්ට් එකක් වෙන්න පුළුවන් YouTube වීඩියෝ එකක් වෙන්න පුළුවන් මම මේ කියන සිංහල මම මේ කියන වීඩියෝ එක වෙන්න පුළුවන් මම මේ සිංහලෙන් කතා කරන දේ වෙන්න පුළුවන් ඒකට අප්ලෝඩ් කරන්න පුළුවන් අප්ලෝඩ් කරාන් පස්සේ අපිට පුළුවන් අපිට තේරෙන භාෂාවකින් ඒකේ අදහස හරය ලබා ගන්න. මම ගිහිල්ලා දැන් හැමෝටම කියන්නේ අතර ඕගලන්ට දුක් වෙලා හිටියා නම් ඇත්තට ගොඩක් දෙනෙක් ඉන්නවා මේ ලංකාවේ ඉංග්‍රීසි කතා කරන්න බැරි මහජනතාව තමයි ගොඩක්ම ඉන්නේ. ඒගොල්ලන් සමහරක් වෙලාවට දුක් වෙලා ඉන්නවා මට මේ අනේ මට ඉංග්‍රීසි කතා කරන්න නැත්නම් ඉගෙන ගන්න තිබුණා නම් මට කොච්චර දෙයක් මේනවා දැනගන්න තිබුණාද ඇත්තට. මම මේ කරන දේ හා සම්බන්ධයෙන් ගුරුවරයෙක් වෙන්න පුළුවන් මේ වාර්තාකාරයෙක් වෙන්න පුළුවන්. මම දැන් කියන්නේ AI හරහා මම ඉංග්‍රීසියෙන් ලිව්වා මම ඉංග්‍රීසියෙන් කතා කරුවා දමිළ භාෂාවෙන් ප්‍රංශ භාෂාවෙන් ජර්මන් භාෂාවෙන් රුසියා භාෂාවෙන් කතා කරා චීන භාෂාවෙන් කතා කරාත් හින්දි භාෂාවෙන් කතා කරාත් දැන් ඕගොල්ලන්ට පුළුවන් ඒක පාවිච්චි කරගෙන මං කිව්ව දේ ඉගෙන ගන්න මම කිව්ව දේ තේරුම් ගන්න ඕගොල්ලන්ට තේරෙන විදිහකට ඒක තවත් පැතිකඩකුත් තියෙනවා දිත්වයකේ 2025 ඛේද වාචකයේ තුල මම ලියපු දෙයක් තමයි දමිළ භාෂාවෙන් ඒ දිත්වයක වෙන කාලය තුල ඒ මහජනතාවට නෝටිස් නොගිය හින්දා දමිළ ජනතාවගේ අතර මැරුම් සිද්ධ වුණා. ඒක බරපතල ප්‍රශ්නයක්. ආණ්ඩුව තාමත් වගකීම බාර අරගෙන නැහැ. හරි. ඒ දමිළ භාෂාවෙන් ඒ වෝනින්ග්ස් ටික ගියේ නැහැ. ගියේම සිංහල භාෂාවෙන් ගියේම ඉංග්‍රීසි භාෂාවෙන්. වතුකර ජනතාවට ඒ දමිළ භාෂාවෙන් නොගිය හින්දා තමයි අර ඒගොල්ලන් අර ඛේද වාචක වලට ඒගොල්ලන්ට දඩුමක් තිබුණේ නැහැ එතනින් අයින් වෙන්න කියලා. එතකොට මම දැන් ගිහිලා කියන දෙයක් තමයි හරි. යම් කිසි විදියකට පිළිගන්න පුළුවන් ඕගොල්ලන් දමිළ භාෂාව දෙපාර්තමේන්තුව වල නැහැ කියලා. රජයේ දෙපාර්තමේන්තුව වල දමිළ භාෂාව දන්නේ ඒගොල්ලන් නැහැ. ඒක ප්‍රායෝගික ප්‍රශ්නයක්. හැබැයි මම කියන්නේ දැන් මින් ඉදිරියට ඒක පාවිච්චි කරන්න එපා ගැලවෙන්න. මොකද AI හරහා දැන් පුළුවන් මේක අපේ ෂේක්ස්පියර් ග්‍රන්ථයක් නෙමෙයිනේ ඇත්තට වෝනින් එකක් පෞද්ගලික නෝටිස් එකක් මහජනතාවට සිංහලෙන් නෝටිස් එකක් යවනවා නම් තත්පර ගානකින් පුළුවන් දැන් AI හරහා දමිළ භාෂාවට පරිවර්තනය කළා එක්ක ලිඛිතව නැත්නම් කෙටි වීඩියෝ එකක් හරහා නැත්නම් ඔඩියෝ එකක් නැත්නම් ඕනම දෙයක් හරහා අපිට ඒක මහජනතාවට ඉදිරිපත් කිරීමේ හැකියාව නොමිලේ ලබා දීලා තියෙනවා.
ඉතින් මං ඇත්තට තරහෙන් තමයි සමහර වෙලාවට කියන්නේ. හැබැයි මං කියනවා දැන් ඉදිරියට කියන්න එපා එක්ස්කියුස් එකක් හැටියට අපි දමිළ භාෂාව දන්නේ නැති හින්දා අපිට මේක කරන්න බෑ කියලා. බැරි වුණා කියලා. එතකොට AI හරහා අර ආණ්ඩුකරණයට ශක්තිමත් කිරීමේ හැකියාවක් ලබා දීලා තියෙනවා. මේකට ගොඩක් භයානක දේවලුත් තියෙනවා. ප්‍රයෝජනවත් දේවලුත් තියෙනවා. ඉතින් ඕක ගවේෂණාත්මකව අපි විශ්ලේෂණය කළා අපිට සරිලන විදිහට අපි කොහොමද කරගෙන යන්නේ කියලා දේ තමයි මම සාමාන්‍යයෙන් ලංකාවේ ඉදිරිපත් කිරීමකුත් කරන්නේ ප්‍රායෝගික වශයෙන් ගිහිල්ලා කියලා දෙන්නේ.